LTT ත්‍රස්තවාදීන්ට ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් විරෝධාර රණවිරුවෝ වවුනියාවේ පුලියන්කුළුම ප්‍රදේශයේ බලය අත්පත් කර ගනිති. අද දහවල් ප්‍රදේශයේ බලය අත්පත් කරගත් බව වනි සටන් පෙරමුණේ සිටින අප නියෝජිත සුජිත් විතානපතිරණ පවසයි. මේ අතර වන්නේ මෙහෙයුමේ නිරත ආරක්ෂකාංශ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් ආලපිල් ප්‍රදේශයේද කොටි ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගෙන තිබේ. වනි සටන් බිමේ තොරතුරු ගෙන එන සුජිත් විතානපතින සමගින් දැන් අපි සම්බන්ධ වෙමු. වනි මානසික මෙහෙයුමේ නිරත දෙවන කාර්ය සේනාංකය අද දිනේ ඒ 9 මාර්ගයට යාබදව පිහිටි පුලියන්කුලම් ප්‍රදේශයේ බලය අත්පත් කරගෙන ගනු ලැබුවා. ඒ වසර 10කට පසුයි මෙම ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් අතරපත් වුණේ. රජයේ පාසල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල රැසක්ද පුලියන්කුලම් ප්‍රදේශයේ පවතිනවා. විශේෂයෙන් LTT ත්‍රස්තයන්ගේ පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස පුලියන්කුලම් ප්‍රදේශය ඔවුන් භාවිතා කොට තිබෙන්නේ. ඒ 9 මාර්ගයේ ඕමන්ත මුරපොලේ සිට කිලෝමීටර් 8ක් උතුරු දිශාවට ඕලුමඩු හා මාන්කුලම් ප්‍රදේශවලට දකුණින් පුලියන්කුලම් පිහිටා තිබෙන්නේ. පුලියන්කුලම් වල සිට කනගරායන් කුලම් නැදුන්කෑනි හා ඔඩ්ඩු සුදාන් යන සත්ත්ව බල කඳවුරු පිහිටි ස්ථානවලට පවතින්නේ සීමිත ඌදුරක්. දෙවන කාර්ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාරගේ නායකත්වයෙන් 621 වන බලසේනාධිපති ලුතිනන්ට් කර්නල් අතුර ආර්යරත්නගේ මෙහෙයවීමෙන් 8 වන සිංහ රෙජිමේන්තුව, 4 වන විජයබා පාබල රෙජිමේන්තුව, 7 වන සංඥා බලකාය එක්ක අද දිනේ මේ අයුරින් පුලියන්කුලම් බලය ආරක්ෂකාන්ත අතට පත් කර ගැනීමට හැකි වුණා. පුලියන්කුලම් අත්පත් කර ගැනීමෙන් දෙවර කාර්ය සේනාංකය නැදුම්කෑනි වලට කිලෝමීටර 8ක් තරම් දුරකිනුයි තම මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින්නේ. ඒ 59 වන සේනාංකය පෙරියකුලම් අත්පත් කර ගැනීමෙන් නැදුම්කෑනි වලට කිලෝමීටර 3ක් දුරින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් සිටිද්දී මේ තුලින් නැදුම්කෑනි නගරයේ නැත්නම් නැදුම්කෑනි හා ඔඩ්ඩු සුදාන් ප්‍රදේශවල බලය රැක ගැනීම LTTට දැඩි අභියෝගයක් ලෙසයි ආරක්ෂක හමුදාවන් පෙන්වා දෙන්නේ. පෙරියල් කුලම් අත්පත් කර ගැනීමෙන් ඉදිරියට යැදෙන 59 වන සේනාංකයේ 14 වන සිංහ රෙජිමේන්තුව අද දිනේදී දැවැන්ත ත්‍රස්ත කඳවුරක් අත්පත් කර ගනු ලැබුවා. ප්‍රධාන පෙළේ ත්‍රස්ත නායකයෙකුගේ අනදීමේ විශාල මෙන්ම ශක්තිමත් භූගත බංකරයක්ද ත්‍රස්ත කඳවුර තුල වනවා. දරුණු සටනකින් අනතුරුවයි මෙම කඳවුර ආරක්ෂකාන්ත අතටපත් වුණේ. මෙම ත්‍රස්ත කඳවුරේ දර්ශනත් සමග වන්නේ මානුෂීය මෙහෙයුමේ විරෝධාර රණවිරුවන්ගේ විජයග්‍රහණ පිළිබඳ තොරතුරු රැසක් හෙට දිනේද කයනමින් ඔබට ලබා දීමට අප නිෂ්පාදක කණ්ඩායම සූදානම්. හැදී සිටින ස්වාධීන රූපවාහිනිය සමගින් සමිල් ආනන්ද වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ විජයග්‍රාහී ලෙස ඉදිරියට ගමන් කරන වන්නේ සටන් පෙරමුණේ සිට